ඔන්න ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අද අපේ ඩිසයිනින් channel එකකින් ගෙන අලුත් වීඩියෝ එකකට. මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ Adobe Stock එකට ෆොටෝස් ටිකක් අප්ලෝඩ් කරන තැන වෙනකම් සම්පූර්ණ ප්‍රොසෙස් එක ගැන. අපි බලමු අපි කොහොමද මේක කරගන්නේ කියලා. මුලින්ම දැන් අපි ඉන්නේ Google AI Studio එකේ. මේ විදිහට අපි API key එකක් ජෙනරේට් කරගෙන Google AI Studio එකට ගියාට පස්සේ මෙතන තියෙනවා get API key කියලා. එතනට ගියාට පස්සේ මේ page එක open වෙනවා. ඒක create API key ගියාම මේ විදිහට අපිට මෙතනින් Gemini API key එක select කරලා create කරගන්න පුළුවන්. sorry. ඊට පස්සේ ඒක copy කරගෙන අපි ඊට පස්සේ අපේ designing prompt builder pro extension එකට යනවා. extension එකේ මෙතන අපි මේ copy කරගෙන API key එක ඊට පස්සේ මම දැන් generate කරන්න යන්නේ illustration ටික. එතකොට මම මෙතන type කරනවා animals in white background. කියලා select කළා. මම prompt දැනට 25ක් වගේ දාගන්නවා. මම දැන් ඔයාලට දෙන්නන්න ඕන නිසා 25ක් දාගෙන generate prompts දෙනවා. බලමු. එයා generate prompt generate කරන ගමන් ඉන්නේ. අපි බලමු එයා generate කරලා දෙන prompt එක කොයි වගේ විදිහද කියලා. මම එයා generate කරලා දුන්නා. majestic photo elastic lioness in profile ඔන්නෝම දැන් මෙයා generate කරලා දීලා තියෙනවා. දැන් ඔන්න මම ඒක export කරනවා animals කියලා. මෙයා අපිට CSV ෆයිල් එකක් තමයි generate කරලා දෙන්නේ. ඊට පස්සේ දැන් ඔන්න prompt ටික දාන්න ඉවරයි. දැන් මම යනවා whisk එකට. whisk එකට ගිහිල්ලා මේ විදිහට නෝ whisk එකේ මම දාගන්නවා මෙතන square දාගෙන ඊට පස්සේ ඔන්න ඊළඟට අපේ තියෙනවා ඊළඟට designing whisk automation tool එක. මේකට මම add කරගන්නවා අර මම හදාගත්ත animals CSV ෆයිල් එක. ඊට පස්සේ start automation දුන්නා. අපි බලමු මේ ටික කොහොමද හැදෙන්නේ කියලා. ඒ ගමම මම open කරගන්නවා vector magic එක. මොකද ඊළඟට මට ඕනේ වෙන්නේ vector magic. එයා අපිට generate කරලා දෙන vectors. vectors නම් vectors මචං. එන්න බලන්න කොච්චර elastic සුපිරිද කියලා මේ images. එතකොට මෙන්න මේ ඔක්කොම vectors මේ generate වෙනවා. හරි. දැන් අපි මේ ෆොටෝ එකක් හදලා තියනවා දැන් ඇතින්. දැන් අපි මෙතනින් සෙට් එකක් ගන්න අපි දැනට මේ වැඩි නවත්තමු. මෙතන 25ක් මම හදුවා 25ම ජෙනරේට් කරනවා. තව දෙකක් විතර යන්න දෙමු. බලමු මේ ටික හැදෙනකම් ඉඳලා මේ සෙට් එක දෙපාරක් මිනිත් ඇසල් ලස්සන අපිට දැන් පුළුවන් මේ සෙට් එකම එකපාර ඩවුන්ලෝඩ් කරගන්න. මෙන්න මෙහෙම ස්කිගේ මේ විතර තියෙන මේ ක්ලික් කරලා ඩවුන්ලෝඩ් all images දුන්නාම එයා ඩවුන්ලෝඩ් කරනවා CSV zip ෆයිල් එක. හරි. දැන් අපි ඒක ඩවුන්ලෝඩ් කරගත්තා. අපි ඒක ඕපන් කරගමු. extract all දුන්නා. දැන් අපි හදිච්ච images ටික දාලා දෙනවා. එතකොට මේකේ මට මේ ටික ගන්න. ඊට පස්සේ මේක මම හොඳ නැති ටික මට හොඳ නැහැ කියලා ඉතින් ඒක මම delete කරගන්නවා. ඔයගොල්ලෝ generate කරපු
එක වගේ ඉමේජස් දාන්නත් එපා. එතකොට තමයි අර සිවිල කන්ටෙන්ට් කියලා ගොඩක් වෙලාවට ඒකත් බලපානවා. අපි එකම අපේ එක ඉමේජ් එකකින් ඉමේජස් දෙකක් ජෙනරේට් කරනවානේ. හැම වෙලේම try එකක් දෙන්න. අපේ ඉමේජස් දෙකම එක වගේ නම් ඒ දෙකෙන් එකක් හරි අයින් කරලා දාන්න. දැන් මම මේ විදිහට මෙන්න මේ ටික ක්ලික් කරගත්තා. දැන් අපි වෙක්ටර් මැජික් එකට යමු. මෙන්න තියෙනවා වෙක්ටර් මැජික් එක. මේකේ බැක් ප්‍රොසෙසිං ගියා. ගියා. ඔන්න අපි ඩවුන්ලෝඩ්ස් වල මගේ තියෙනවා විස්ක් ෆයිල්. මේකේ ඉමේජස් ටික සිලෙක්ට් කළා. ඕපන් දෙන්න තියෙනවා. දැන් මම තව ටිකක් අයින් කරනවා ඉමේජස්. කොහොමද ඕනේ මට. මොකද ඔයගොල්ලන්ට පෙන්වන්න විතරක් මම මේක කරන නිසා මට මේ සාමාන්‍ය වෙක්ටර් මැජික් එකේ බිට් ප්‍රයිස් එක සාමාන්‍යයෙන් සැලකිය යුතු කාලයක් යනවා ඉමේජස්. ඒ නිසා මම ඉමේජස් එකකින් එක ගානේ විතර මෙහෙම මේ වගේ ගානකට මම පෙන්වනවා. දැන් ඔයගොල්ලන්ට මේ පෙන්වන්න ඕන නිසා ඊට පස්සේ next ගියා. මෙතන resize policy එක as recommended තියාගන්න. ඊට පස්සේ මේ type එක auto delete තියාගන්න. image quality එක high quality දාගන්න. color mode එක auto delete දාගන්න. transparency එක preserve transparency තියාගන්න. ඊට පස්සේ මෙතන export folder එක ඔයාලා generate කරපු folder එක ඇතුලේ මේ folder එක හදලා මම නම් එහෙමයි කරගන්නේ. ඊට පස්සේ export format එකට EPS දාගන්න. ඊට පස්සේ next දෙන්න තියෙන්නේ. ඔන්න යා වැඩේ කරනවා. මගේ ෆොටෝස් 9යි තියෙන්නේ. මේක සාමාන්‍ය වෙලාවක් යනවා. හරි. අපි ඒක මොම ඊළඟට අපි මේ සිලෙක්ට් කරගත්ත ෆොටෝස් ටික දාගන්න ඕනේ. මෙතන ටික ඩිලීට් කරලා දැන් මේ ඉමේජස් ටික තියෙන්නේ. මේ ඉමේජස් ටිකෙන් අපි metadata ටික ජෙනරේට් කරලා බලමු. ඒකට අපි යනවා metadata ටික. metadata.com මේ වෙබ්සයිට් එකේ ගිහලා අපිට තියෙන්නේ මෙතන තියෙනවා API key model settings. මෙතනින් ඔයාලා API key එක අර අපි ජෙනරේට් කරගත්ත API key එක මෙතනට ඇඩ් කරන්න. ඇඩ් කරලා නැත්නම් මෙතනින් 2.5 flash light preview දෙන්න දීලා ෆයිල්ස් ටික දැන් අපි තෝරගමු. මෙතන තියෙනවා අපි හදාගත්ත ෆයිල්ස් ටික. ඕපන් කළා. ඊට පස්සේ මෙතනින් මම සාමාන්‍යයෙන් ටයිල් ලෙන්ත් එක මේක 150ක් විතර තමයි දෙන්නේ. දීලා ජෙනරේට් metadata එක දෙන්න. ඊට පස්සේ එයා ජෙනරේට් කරනවා මෙතන අපේ ෆයිල්ස් ටිකේ metadata ටික මෙන්න මේ විදිහට. නිකන් powerful Black Panther talking with sleep model elegance කියලා ඔය විදිහට ලස්සනට එයා ජෙනරේට් කරනවා. මෙහෙම ඒ ගන්න කීවර්ඩ් සෙට් එකත් එක්ක මේකට ලොකු වෙලාවක් යන්නේ. අපිට ලොකු වෙලාවක් යන්නේ සාමාන්‍ය මේක තමයි. බලමු මේ වීඩියෝ එක පොඩ්ඩක් දික් වෙයි guys. කරන්න දෙන්නේ නැහැ. දැන් ඔයගලන්ට සම්පූර්ණ මේක පෙන්නන්න නිසා තමයි මම මේ full process එක මෙන්නන්නේ. අපි Adobe Stock Contributor එකට ඒක මම මේකත් බලමු. හරි. හරි. ඔන්න අපේ images ටිකේ metadata ටික generate කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේකේ Adobe Stock select කරලා CSV file එක download කරා. ඔන්න දැන් අපිට තියෙනවා මේ CSV file එක. දැන් මේකෙන් අපි අදගත් වැඩක් කරන්න ඕනේ. මේ CSV file එකේ මේක අපි notebook එකකින් open කරගන්නවා. open කරගෙන මේ බලන්න දැන් අපේ මුලින්ම මේකේ තියෙන file name title keyword category මේක හොඳට අහගන්න මේ කරන හැම එකේම
දැන් මේකේ මුලින්ම ෆයිල් නේම් එක තියෙනවනේ විස් කියලා වෙන මෙහෙම ඉලක්කම් ගොඩාක් එක්ක එහෙම .jpeg කියලා තියෙනවා. ඒ හැම එකකම එහෙම. මෙතනත් එහෙම. ඊට පස්සේ මෙතනත් එහෙම. මේ විදිහට හැම එකකම .jpg කියලා තමයි තියෙන්නේ. නමුත් අපි දැන් හදාගන්නේ vector magic එකෙන් EPS files. EPS files තමයි අපි හදාගන්නේ. දැන් 6ක් හැදිලා 9ක් තියෙනවා. එතකොට දැන් අපි මේකේ මේ JPG ටික ඔක්කොම අපි වෙනස් කරගන්න ඕනේ EPS වලට. ඒකට අපි edit ගිහිල්ලා replace කරනවා. නැත්නම් CTRL වල බලන්න එච්ච ගුවම මේක ගන්න පුළුවන්. දැන් මේකේ JPEG කියලා type කළා. යට .jpeg යට EPS find replace all දුන්නාට පස්සේ ඔන්න බලන්න මෙතන මේ ෆයිල් ඔක්කොගම මේ JPG වෙනුවට EPS කියලා වෙලා තියෙනවා. දැන් හරි. දැන් ඔන්න අපේ metadata ෆයිල් එක හදාගෙන ඉවරයි. save දෙන්න තියෙන්නේ. save කරලා close කරගත්තා. අපේ මේ ෆයිල් ටික තියෙනවා. අය කදිලා මේ හය දාමු අපි. මේ cancel කළා. දැන් අපේ folder එකට යන්න. මේකේ තියෙනවා මේ folder එක. ඔන්න මේ අය පහක් ඇදලා තියෙනවා. ඔය පහ දාමු. control S එකට ගියා. upload ගියා. browse ගියා. මේකේ folder එකේ මේ පහක් තියෙනවා. පහ open කරලා දැන් මේ පහ අප්ලෝඩ් කරනවා තියෙන්නේ. අපි බලමු. මේ පහ අප්ලෝඩ් වුණාට පස්සේ ඊට පස්සේ අපිට තියෙන CSV ෆයිල් එක අප්ලෝඩ් කරගන්න. හරි. ඔන්න images පහ අප්ලෝඩ් වුණා. අප්ලෝඩ් CSV ගියා. to CSV ෆයිල් ගියා. ඩවුන්ලෝඩ් වල මේ තියෙන අපි දැන් හදාගත්ත metadata CSV එක පිකප් කළා. refresh view changes දුන්නා. මේ බලන්න මේ දැනටම මේ පහම අප්ලෝඩ් කරන්න පුළුවන් තත්යකට මේ ඇවිල්ලා තියෙනවා. ඔයාලට තේරුණාද? දැන් මේ ටික අපි නිකන් මේවා කරන්න හොඳ නැහැ. අපි දැන් වෙනම දාගත්ත සෙට් එක ගන්න අපිට පුළුවන් select all දීලා මෙතනින් දෙන්න create using generative AI tools people and property of fictional කියලා දීලාම submit කරන්න. මට දැන් 100ක් submit කරන්න කියලා ඉල්ලලා තියෙනවා. 100ක් submit කරන්න ඕන. 100ක් submit කරන්න පුළුවන් වෙයි දැන් නෑ. මගේ තියෙනවා ආර්ථික ගණන් interview එකේ එනේ පුස තෝරන වැඩේ තමයි පාවෙන්නේ. ඊට පස්සේ මේක මේක මොකක් හරි අහගන්න. අහගෙන මේ විදිහට verify දෙන්න. මේ විදිහට ඔන්න අපේ image set එක දැක්කනේ. මේවා පොඩි වැඩ මහා ලොකු දේවල් නෙවෙයි. විනාඩි 17ක් ගිහලා guys. sorry වෙන බලන්න දැන් අපේ අර files ටික upload වෙලා මේ තියෙන අපි දැන් හදාගත්ත files පහ review එකට upload වෙලා තියෙනවා guys. මෙන්න මෙහෙමයි. ඔන්න full process එක ඔයගලන්ට දුන්නා. ඊට පස්සේ ආයෙ කියන්න ඕනේ designing Whisker tool එක තියෙනවා. prompt build එක තියෙනවා. full version ගන්න ඕන නම් කතා කරන්න. Whisker tool එක 1500ක් විතරයි වෙන්නේ. prompt build එක 2500ක් වෙනවා. තාම ප්‍රොමෝෂන් එකක් යන නිසා ඒක 1500කට ගන්න පුළුවන්. මේ දෙකම ගන්නවා නම් ඔයගොල්ලන්ට රුපියල් 3000කට ගන්න පුළුවන් tool දෙකම. තව ටික දවසකින් අපි Google web store එකට අප්ලෝඩ් කරලා තියෙනවා අපේ extension එක prompt build එක. ඒක approve වුණ ගමන් අපි ඊට පස්සේ දෙන්නේ ඔයගොල්ලන්ට ඒ premium version එක විතරයි. ඊට කලින් දැම්මම ඔයගොල්ලන්ට full version එක ඒ කියන්නේ Google login නැතුව මේ විදිහට ගන්න ඕන නම් ඒක ගන්න පුළුවන්. නැත්තම් දැන් අපේ web store එකෙන් පස්සේ ගන්නවා නම් එතකොට ඔයගොල්ලන්ට prompt 3 ගානේ generate කරන්න පුළුවන්. ඇති තරම් prompt set එකක් generate කරනවා නම් ඉතින් මේ full version එක ඕනේ. ඒ වුණාට එතනින් premium version එක ගන්න වෙනවා. නැත්තම් ඊට කලින් කොහොමත් පුළුවන් නම් අපේ full version එක ගන්න. කොහෙවත් දෙන්නේ නැහැ guys. මෙච්චර අඩුවට මේ වගේ tools ඔයාලා දැක්කා කරපු වැඩේ කොහොමද කියලා. දැන් හදාගත්ත එක වචනෙන් මම හදාගත්ත prompt set එකත් ඔයගොල්ලෝ දැක්කා. generate කරපු images ටිකක් දැක්කා. මේ විදිහට තමයි guys කරන්න තියෙන්නේ. මහා ලොකු rocket science නෑ මෙතන. කරලා බලන්න. එහෙනම් ජය වේවා. අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.